Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති මගේ වෙඩින් එක තිබුණා. ඉතින් අපි ඒකට ලෑස්ති වෙච්ච විදිහ තමයි මේ vlog එකේ තියෙන්නේ. ඉතින් මේක ගොඩක් ලොකු වීඩියෝ එකක් නෙමෙයි. මොකද වීඩියෝස් කරන්න තරම් ටයිම් එකක් තිබෙත් නැහැ. සමහර වෙලාවට අමතකත් වෙනවා. ඉතින් මතක් වෙන සැරේට ගත්ත පොඩි ක්ලිප්ස් වගේක් එකතු කරලා තමයි මම vlog එක හැදුවේ. ඉතින් අකතට බුලත් වෙන වැඩ ඒ ඔක්කොම තිබුණේ මම ලංකාවට එන්න කලින්. ඉතින් ඒ වීඩියෝ ක්ලිප්ස් ඔක්කොම මගේ හස්බන්ඩ් ගත්ත ඒවා. ඉතින් මේ ලංකාවට මම ආවට පස්සේ අපි කොළඹ ගිය දවසක් වෙඩින් එකේ වැඩවලට දැන් මම මේ කරන්නේ අපේ වෙඩින් කාඩ්ස් වලට ඕන ස්ටැම්ප්ස් ටික හදන එක. ඉතින් ඒවට ඕනි කරන ගොඩක් බඩු අපි තෙමෝ එකේ නෙවෙයි AliExpress එකේ නෙවෙයි තමයි ඔන්ලයින් ඕඩර් කරේ. මේ තියෙන්නේ අපේ ෆ්‍රී ෂූට් එක දවස. අපි ෆ්‍රී ෂූට් එකට ලොකේෂන් තෝරගත්තේ කොළඹ ආවට. ඔයාලා දන්නවා ඇති චතම ස්ට්‍රීට් එක ඒ වගේ තමයි අපේ ලොකේෂන් ටික සිලෙක්ට් කරගෙන තිබුණේ. ඒ වගේම අපේ ෆ්‍රී ෂූට් එක කොස්ටියුම් දෙකකින් තමයි අපි කරේ. අනිත් එක තිබුණේ බීච් සයිඩ් එකේ තමයි. ඒකට අපි සිලෙක්ට් කරගත්තේ මවුන්ට් ලැවෙනියා බීච් එක. ඉතින් ඔය විදිහට තමයි අපේ ෆ්‍රී ෂූට් එකේ වැඩ ටික ඉවර වුණේ. මම ඔයාලට බලන්න අන්තිමට ෆොටෝස් ටිකකුත් ඇඩ් කරන්නම්. මගින් නැත සිටියත් සිත ඔබ ළඟමයි රැඳෙන්නේ. දුරක කියා කවදාවත් සිතට නෑනේ දැනෙන්නේ. ඔබ ළඟ නැති විට දැනෙන පාළුව කියා දෙන්න වචන නෑ මට. ඔබේ හඬ නැසෙන විටදී මාහට එළන සුසුම් ඔබට ඇසුනද. ඉතින් අපි දෙන්න මැරි කරන්නේ පළාත් දෙකකින් නිසා රෙජිස්ට්‍රේෂන් එකට ඕනි ඩොකියුමන්ට්ස් වගේක් තිබුණා. දැන් අපි මේ ඉන්නේ ඒ ටික ෆිල් කරගන්න ගමන්. ඊට පස්සේ අපි එදාම ගියා අපේ හොටෙල් එකේ ෆයිනලයිස් වලට. අපි එදා තමයි මෙනු එක සිලෙක්ට් කරලා දුන්නේ. අපිට හොටෙල් එකම නේම් ටැග්ස් print කරලා හම්බුණා. අපි හොටෙල් එකට බාර දෙන දේවල් වල ඒ ටික අලවන්න කියලා. දැන් නම් මේ ඇවිල්ලා ඉන්නේ මගේ බ්‍රයිඩ්ස්මේඩ්ලාට ඕනි කරන දේවල් ගන්න. එයාලගේ අන්ඩර්ස්කර්ට් මහන්න ඒ වගේ දේවල් වලට ඕනේ රෙදි ටික අරගන්න. ඉතින් මම වෙඩින් කේක් වෙනුවට දුන්නේ චොක්ලට් තමයි. ඒවා මම ඔක්කොම එනකොට රටින් අරගෙන ආවා ඒවා. ඉතින් ඒවා රැපින් කරන වැඩ ටික කරෙත් අම්මයි මමයි තමයි. රැපින් කරන්න අවශ්‍ය දේවල් මම තෙමෝ එකෙන් ඕඩර් කරලා තමයි ගෙන්න ගත්තේ. ඉතින් මං හිතනවා මේක ඔයාලටත් හොඳ අදහසක් වෙයි කියලා. මොකද වෙඩින් කේක් හදන්න අපි ගොඩක් වෙලාවට පිටට දෙනවනේ. එතකොට මං හිතනවා අනවශ්‍ය වියදමක් යනවත් කියලා. ඒ වගේ පුංචි දේවල් ඔයාලටම කරගන්න පුළුවන් නම් ඔයාලගේ බජට් එක ඉතුරු කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මගේ මුළු වෙඩින් එකම ප්ලෑන් කරේ මමම තමා. ඉතින් මම වෙනම වෙඩින් ප්ලෑනර් කෙනෙක් හයර් කරේ නැහැ. ඔන්න ඉතින් නැකතට තෙල් වලන් ලිප තියෙන දවසත් ආවා. ඒක කරෙත් අපේ අම්මා. තව මට ඕනි වුණා සර්ප්‍රයිස් ඩාන්ස් එකක් කරන්න මගේ බ්‍රයිඩ්ස්මේඩ්ලා දෙන්නත් එක්ක. ඉතින් ඒකට ඇත්තටම මට ලොකු කාලයක් තිබුණේ නැහැ. මොකද මම ලංකාවට ආවෙත් වෙඩින් එකට මාසයක් තියලා. ඇත්තටම අපි හරියටම ප්‍රැක්ටිස් වුණේ දවස් 2ක් වගේ. ඒ වගේම මමගේ බ්‍රයිඩ්ස්මේඩ්ලා නිසා ලොකු අමාරුවක් වඩුණා. මම මුලින් දෙන්නෙක් සිලෙක්ට් කරන් හිටියා. ඒ දෙන්නගෙන් එක නංගි කෙනෙක් මම මෙහෙම සර්ප්‍රයිස් ඩාන්ස් එකක් තියෙනවා කිව්වට පස්සේ නම් මග හරින්න ගත්තා. එයා මේ දවස්වල ප්‍රැක්ටිස් වෙන්න එන්නම් කියනවා. ඊට පස්සේ ආයි ලබ්ලෙස තියෙන්නම් කියනවා. එහෙම කොහොම හරි වෙඩින් එකට දවස් 5ක් වගේ තියලා මට සිද්ධ වුණා ආයිමත් වෙන බ්‍රයිඩ්ස්මේඩ් කෙනෙක් හොයාගන්නත්. මොකද මෙයා එන්නෙත් නැහැ. යාට උණ හැදිලා කැස්ස එක දේවල් කියන්න ගත්තා. ඉතින් මං හිතුවා ඒක මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතලා කොහොම හරි හැමදේම වෙන්නේ හොඳටයි කියනවා වගේ මට ලස්සන බ්‍රයිඩ්ස්මේඩ්ලා දෙන්නෙක් එදා හිටියා. ඊට පස්සේ වෙඩින් එකට දවස් 4කට විතර කලින් තමයි මගේ බ්‍රයිඩ් ටු බී පාටි එක තිබුණේ. ඒක තනියම මම ප්ලෑන් කරේ. පින්ක් තීම් එකට තමයි මං හිතාගෙන හිටියේ ඒක කරන්න. නමුත් මේක ගොඩාක් ලොකු පාටි එකක් නෙමෙයි. පුංචි බ්‍රයිඩ් ටු බී පාටි එකක් තමයි මේක. ඊට පස්සේ අපි කෑම එහෙම කාලා අපේ පුංචි බ්‍රයිඩ් ටු බී පාටි එක ඉවර කළා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි අපේ ලස්සනම දවසට ලෑස්ති වුණේ. ඒ වගේම අපි බෞද්ධ ආගමේ විදිහට ආශිර්වාද අරගන්න අමතක කළෙත් නැහැ. ඔයාලට මගේ වෙඩින් එකට ගිය බජට් එක කොහොමද වෙඩින් එක ප්ලෑන් කරේ ඒ දේවල් දැනගන්න ඕන නම්
කමෙන්ට් එකක් දාන්න. මම ඊළඟ වීඩියෝ එකකින් ඒ දේවල් ඔක්කොම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. අයිමත් ලස්සන vlog එකකින් හම්බෙමු. Thanks for watching. Bye bye. See you next time. මටම කියලා